ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ දිදුරන් දීප්තිමත් තරු 10 දෙනා ගැන. මේ කේඩගෙන් තම අපේ රටට ලෝක ක්‍රිකට් පිටිය කීර්තියක් අභිමාන කරගෙන ආවේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන වෙබ්සයිට් කිහිපයකම තියෙන තොරතුරු අධ්‍යයනය කළ තමයි මේ වාර්තාව ගත්තේ. ඉතින් අපි බලමු මේ 10 දෙනා කවුද කියලා. අංක 10 රංගන හේරා. අපේ ලයිස්ටේ 10 වෙනිය. මුල්ලදරන්ගේ පසු ශ්‍රී ලංකා දඟපන්දු බැලෑනියේ ප්‍රධානතම භූමිකාව වුණේ රංගන හේරත්. මේ මමත් දඟපන්දිය වන්න ඔහුගේ සියුම් දඟ කැවීම් සහ ඉලක්කය වෙත එල්ල කරන පන්දුවලින් පිතිකරුවන් අසරණ කළ. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම මමත් දඟපන්දු වන්න ලෙස ඔහු සැලකෙනවා. ඔහු කඩලු 433ක් දවාගෙන තියෙනවා. මුරලකින් පසුව යුගයේදී බොහෝ විට තනියම තරග ජයග්‍රහණය කරමින් ඔහු ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටු කළා. අංක 9 තිලකරත්න දිල්ෂාන්. නවවෙනියට අපි කතා කරන්න නව්‍ය කරන ශීලී සහ වේගවත් පිතිකරුවේ දක්ෂ දක්ුණත් පිටදක පන්දයාවන්නෙක් වගේම සුපිරි පන්දුරගන්නෙක්ුණු තිලකරත්න දිල්ෂාන්. ඩීලස්කෝප් පාර ලෝට හඳුන්වාදුන් දිල්ෂාන් හැම තරග රටාවකම ලකුණු අතර සිට ක්‍රීඩකෙක්. 2011 ලෝක කුසල නවසම්පූර්ණ තරගයේදී හුලබාගත ශතකය අමතක නොවන එක. ඔහු කණ්ඩායමේ නායකත්වය දරුවා. ඒ වගේම එක්දින ලකුණු 10000 සීමාව වසු කළා. අංක 8 ලසිත් මාලිංග. ඔහුගේ අද්විතීය පන්දුවීම ඉරියව්ව සහ වේගවත් යෝකර් පන්දුවලින් ලෝම මහිත කළ ස්ලිංගා මාලිංග සීමිත පන්දුවාර තරගවල විශේෂයෙන්ම අවසන් පන්දුවාර කිහිපයේදී ලෝකයේ භයානක පන්දුවන්නෙක් වුණු ලසිත් මාලිංග 2014 2020 ලෝක කුසල නිදිනගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණා. එක් දින තරගවලදී කඳුළු චිත්‍රයෙන් 3ක් ලබාගත් එකම පන්දුවවන්නේ ඔහුයි. ඒ වගේම ජාත්‍යන්තර තරගවලදී පන්දු 4ක් තුල කඩලු 4ක් දවා ගැනීම දස්කම දෙවරක්ම කර ඇති ලෝ එකම ක්‍රීඩකයා වන්නේ ඔහුයි. අංක 7 චමින්දවාස්. ශ්‍රී ලංකා වේගපන්දු බලෑනියේ කුඳුනාරටිය. ඒ තමයි චමින්දවාස්. දක්ෂ මමත් වේගපන්දුව ගන්නෙක් වෙන චමින්දවාස් ටෙස්ට් කඩලු 355ක් එක් දින කඩලු 400ක් දවාගෙන තියෙනවා. මුල් කඩලු එක්මනින් දවා ගැනීම සහ පීඩනය රඳවා ගැනීමේ ඔහුගේ හැකියාව හැම තත්ත්වයකදීම කණ්ඩායමට වටිනාකමක් එකතු කළා. එක් දින තරග ඉතිහාසයේ හොඳම පන්දුවීම ලකුණු 19 වෙන කඩලු 8ක් ලෙස වාර්තා කළ තියෙන්නේ චමින්දවාස් තමයි. අංක 6 අර්ජුන රණතුංග. 6 වෙනිට අපේ රටට 1996 ලෝක කුසල දිනාදුන් අභිත නායකයා අර්ජුන රණතුංග. තීක්ෂණ නායකයෙක් වගේම නොපසුබස්න වමත් මැදපෙළ පිතිකරුවෙක් වුණු අර්ජුන ශ්‍රී ලංකා කණ්ඩායමට සටන්ගාමී මානසිකත්වය ලබා දුන්නා. 1996 ලෝක කුසලානයේදී ඔහුගේ නායකත්වය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ට පාඩමක් ලෙස සැලකෙනවා. අංක 5 අරවින්ද ද සිල්වා. 5 වෙනිට 1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ මහා මොළගරු. ඒ තමයි අරවින්ද සිල්වා. අභිත සහ සුපිරි පිතිකරුවෙක් වුණු අරවින්ද පීඩනය හමුවේ නොසලී දස්කම් දක්වානෙක් විදිහට ප්‍රසිද්ධයි. 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී හුලබාගත් ශතකය ක්‍රිකට් ඉතිහාසයේ රන්නකුරෙන් ලියුණු දෙකක්. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් බලවතෙක් බවට පත්වීමේදී අරවින්දගේ දායකත්වය අතිමහත්. අංක 4 මහේල ජයවර්ධන. මීළඟට අපි කතා කරන්නේ උපක්‍රමශීලී පිතිකරුවෙක් සහ අතිශයින්ම සුන්දර දකුණත් පිතිකරුවෙක් වුණු මහේල ජයවර්ධන. ජාත්‍යන්තර ලකුණු 25000කට වඩා රැස් කළ මහේල ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 374ක දැවැන් තිරීමක් ක්‍රීඩා කළා. ඔහුගේ තීක්ෂණ නායකත්වය සහ අලංකාර ප්‍රතිහාරමේ ලංකාවේ සාර්ථකත්වයට විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් මහා තරග කිහිපයකටම පිවිසීමේ සහ 2014 2020 ලෝක කුසලාන දින ගැනීමට විශාල ශක්තියක් වුණා. අංක 3 සනත් ජයසූරිය. 3 වෙනියට ඉන්නේ මාතර හිණිපෙත්ත. සනත් ජයසූරිය 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේදී තරගාවලියේ වීරයා වුණු සනත් එක් දින තරග රටාවේ ආරම්භක ප්‍රතිකරණයට නව මුහුණුවරක් ලබා දුන්නා. වේගවත් වමත් පිතිකරුවෙක් වගේම කපටි වමත් දඟපන්දු යවන්නෙක් වුණු සනත් එක් දින ලකුණු 13000කට වඩා සහ කඩලු 300කට වඩා දවාගෙන තියෙනවා. ඔහු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අගගන් තුන්වෙනියව ක්‍රීඩකයෙක් ලෙස හඳුනා ගන්න පුළුවන්. අංක 2 කුමාර සංගක්කාර. දෙවැනියට අපි කතා කරන්නේ ලෝම පිළිගත් පිතිකරණයේ කුමාරයා ගැන. ඒ කුමාර සංගක්කාරයි. අලංකාර පිතිහරමයකින් සහ නොසැලෙන ස්ථාවරත්වයකින් ජාත්‍යන්තර ලකුණු 28000කට වඩා රැස් කර සංගා ටෙස්ට් පිටියේ ලකුණු 12400ක් ලබා ගත්තේ ඇවරේජ් එක 57ක් වගේ සුපිරි සාමාන්‍යයක් තියාගෙන. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතක 11ක් වාර්තා කළ එකම ක්‍රීඩකයාත් ඔහුයි. ඒ වගේම එක් දින තරගවල වැඩිම දවා ගැනීම සංඛ්‍යාවට හිමිකම් කියන කඩලුවක ඉන්නා සංගාම තමයි. අංක 1 මුත්තයියා මුල්ලිදර. අපේ ලයිස්ට්ේ පළවෙනියා දගපන්දුවේ ඉන්ද්‍රජාලිකයා මුත්තයියා මුල්ලිදර. ටෙස්ට් පිටියේ කඩලු 800ක් සහ එක් දින පිටියේ කඩලු 534ක් දවා ගනිමින් ලෝක වාර්තාවලට හිමිකම් කියන මුරලි
ලෝකයේ බිහෝ විශිෂ්ටතම පන්දියවන්නේ කිවොත් නිවැරදි. ඔහුගේ අසමසම පන්දියීමේ විලාස ඕනෑම පිතිකරුවෙක් අන්ද මන්ද කලා. ඉතින් මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ රන්නකුරෙන් ලියවුණු අපේ හදවත්වල සදානම කෙන වීඩියෝ දස දෙන. ඔවුන්ගේ දක්ෂතා කැපවීම් සහ ජයග්‍රහණ අනාගත පරපුරටක ආදර්ශයක්. ඔයාලගෙත් මේ ලයිස්තුව ගැන අදහස් කැමතුම ක්‍රීඩක හෝද කියලා පහයි කමින් කරගෙන යන්න. තවත් මෙමනි වීඩියෝලින් හමුවමු. ජය වේවා.